ලස්සන සුවබර දවසක් වෙන්න කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අලුත් vlog එකක් අරගෙන මම ආවා ඔයාලව බලන්න. අද නම් එළියට යන්න කියාපුම දවස. මොකද අද අවුව හොඳට පායලා. ඉතින් සීතල ටිකක් අඩුයි. අද හස්බන්ඩ්ට නිවාඩු දවසක්නේ. අපි එළියට යන්න තමයි අද හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඉක්මනින් ගෙදර වැඩ ඉවර කරන ගමන් තමයි ඉන්නේ. මුලින්ම ඇඳ ඇතිරිලි ටික හස් කරගත්තා. පරණ ඇතිරිලි ටික හොදන්න දාලා අලුත් ඇතිරිලි ටිකක් දාගත්තා. අපේ චූටි බබත් එක්ක හැමදේම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඉක්මනින්ම මෙයාව වොෂ් දාලා ලෑස්ති කරන්න තමයි හදන්නේ. ඔන්න ඇඳ හදලා ඉවර වුණා විතරයි. බලන්නකෝ මෙන්න මේ දෙන්න කරන වැඩේ. ඉතින් අපිට යන්නත් පරක්කු වෙන නිසා ඉක්මනින්ම එයාට ලස්සන ඇඳුමක් තෝරගෙන මුලින්ම එයාව ලෑස්ති කරා. එයාව ලෑස්ති කරලා ආවේ රෙදි ටික හොදන්න. ඉතින් රෙදි අද ගොඩාක් තියෙනවා. ඉතින් මේ රෙදි කන්ද අපේ වොෂින් මැෂින් එකට දාන්න බැරි නිසා මම හිතුවා රෑට කොයින් ලොන්ඩ්‍රියට ගිහින් රෙදි ටික හොදන් එන්න. සුදුමනික එයාගේ පපත් එක්ක ඉන්න නිසා මම ආවා ඉක්මනින් නාගන්න. ඉතින් අපි ඉක්මනින් ලෑස්ති වෙලා ඔන්න ආවා ලස්සන තැනකට. කන්දක් නගින්න තමයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ අපි ආවේ කොහෙටද කියලා. සිරිපාද මේන මිනිස්සු ඒතන බලන්න ගිහින් තමයි එන්නේ. ඔන්න ඉතින් අපිත් එතනට ආවා. මේ තියෙන්නේ ජපන් පන්සලක්. මෙයා වඩාගෙන යන්නේ. බලන්නකෝ මේ පන්සලේ ලස්සන පීපල් ගස් වලින් පිරීලා. ඒවා හරිම ලස්සනයි. බලන්නකෝ මීට වඩා ලස්සන මේ කන්දේ උඩටම ගියාම. උඩ තිබුණේ මෙන්න මේ විදිහට. ඉතින් පන්සල ඇතුළට නම් අපට යන්න ඕනේ නෑ. මොකද දිග පොලිමක් තිබුණා පන්සල ඇතුළට යන්න. ඉතින් ඒ නිසා අපි පහළට බහින්න පටන් ගත්තා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා මේ ඕටම් වීඩියෝස් වලට කැමතිද? කැමති අය ඉන්නවනම් මගේ Facebook page එක තියෙනවා තාරීස් ඩයරි කියලා. ඒකට ගිහින් මම දාලා තියෙන short video එකට comment එකක් දාන්න. මට පුළුවන් ඔයාලට autumn views එවන්න.